පින්වතුනි හැමදෙනාම නැවතත් සාදුනාදයක් පවත්වමු. අද දින අපේ කොහුවල විජය මංගලාරාම විහාරස්ථාන කටින මහාන්තම අති උත්තර සුවත්න්දෙන් සිද්ධ කරලා එහි අවසාන පින්කම කටිනානිසංස ධර්ම දේශනාව සඳහා අපි ආරාධනා කරන්නට ඉන්නේ. රත්මලාන ධම්පරිවේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාජ්‍ය පඬිත ශාස්ත්‍රති අති ගෞරවනීය හැගොඩපස්සී ලොකු හාමුදුරන් වහන්සේට අපේ හාමුදුරුවෝ අපේ ආරාධනාව බොහොම කාරුණිකව පිළිගෙන අදසේ මේ ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුණා. ඉන්ද්‍රයන්ගේ විහාරස්ථානයේ ඊයේ අද කටින පින්කම් ඉවර වෙච්ච ගමන් වෙහෙස මහන්සි වෙලා හිටියත් මේ පින්කම මේ දේශනාව සඳහා ධර්මානුශාසනාව සඳහා වැඩ කරන්නට යෙදුණා. ඉතින් අපේ ගෞරවනීය හාමුදුරුවෝ පිළිගැනීමක් වශයෙන් පින්වත් ඔබ හැමම සාදු නාදයක් පවතුන. මෙවර අප විහාරස්ථානයේ මහා පින්කමේ දායකත් අශෝක රාජකරුණා මහත්මයා, සාමා රාජකරුණා මහත්මිය, විශ්ව පුතුණුවන් ක්‍රිෂ්ණදියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් මාස 3 මාසෙම අපේ ගමේ නායක හාමුදුරුවෝ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයේ සිව්පසෙන් උපස්ථාන කරලා විහාරස්ථානයේ සියලුම විහාරාංගයන් අලුත් වැඩියා කරන සුදු පිළියම් ආදී කරලා ඒ වගේම ප්‍රතිසංස්කරණය කළ දේවල් සියල්ලක්ම හොයලා බලලා ඒ සියල්ලක්ම ප්‍රතිසංස්කරණය කරලා ඒ වගේම කටින සීවරේ රජත් පෙරහැර ඇතුළු ඒ සියලුම කරුණා පවුලේ පින්වතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සිද්ධ කරන්නට දෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය හාමුදුරුවන්ටත් මම පිළිගන්නවා ධර්ම පුස්තකයක් අපේ රාජකරුණා මහත්මිය තම ධර්ම ඥානයේ බැංකු නිලධාරිනියක් වශයෙන් විශ්‍රාමල ගත්තත් තමන්ගේ තියෙන ධර්ම ඥාන බම්බලපිටියේ ශ්‍රී වජිරාරාම දහම් පාසලේ දුවදරුවන්ට අධ්‍යාපනය ලබන ඒ ධර්ම දැනුමත් පදම් කරගෙන ධර්ම පුතකයක් ධර්ම දානයේ වශයෙන් මුද්‍ර පින්වත් ඔබ හැම දිනාට අද දවසේ ලබටත් කටයුතු කරනවා. ඉතින් ඒ වගේ මා හැඟි පින්කම් විශාල ප්‍රමාණයක් රාජකරුණා මහත්මියත් එක්ක එක්කාසු වෙලා සිද්ධ කරලා මේ පින්කම් පිළිබඳව මොනතරම් මානිසංසදායකද කියන එක දැනගන්නට අද කටිනානි ධර්ම දේශනාව වන්නට යෙදෙන්නේ. ඒක නිසා මේ වෙලාවේදී අපේ ගමේ හාමුදුරන්ට මේ දේශනාවට ආරාධනා කරන ගමන් මෙම ධර්ම දේශනාවත් වෙන ධර්ම දේශනාවන් සේම අපේ සමිත ජයලත් මහතා පටිගත කිරීම කරමින් ඔබලාට ධර්ම දානය පිණිස ලබා දෙනවා. ඒ වගේම රාජකරුණා පවුලේ පින්තුනුත් වීඩියෝ ගත කර ඒ ආකාරයට ඔබට ලබා දෙන නිසා ඒ කියන රමදානමය කුසලයක් ඔබලාට ලබා ගන්නට කමක් තියෙන පින්වත් හැම දිනාටම මේ වෙලාවේදී අපි ධර්මානුශාසනාව සඳහා යොමු වෙමු. නමස්කාරය කියන පංච සම්ප්‍රදාන වීම සඳහා තුන්වරක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡං දේවතා සද්ධම්මං රාජසන්තු සමුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුජානා භික්ඛවේ වසානේ වස්සං උපගන්තුං තීති ධර්මශ්‍රවණාබිලාසී කාරුණික පින්වත්නි ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍රයක පාඩයක් අප ප්‍රකාශ කළේ අද කොහුවල ශ්‍රී විජය මංගලාරාම විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කර පින්කමේ කටපින්කමේ භවන මොහොත කඨිනානිසංස ශ්‍රවණය කරන මොහොත විහාරාධිපති ගෞරවාර්හ සද්ධර්ම කීර්ති ශ්‍රී දියම සුමන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ පින්කම් මාලාව සිදු වෙන්නේ පින්වත්නි අද දවස මේ විහාරස්ථානයේට විශේෂ දවසක් අද රාත්‍රී 12 වෙනි මේ පුණ්‍ය භූමියට අපේ පෙළට යම් පරිත්‍යාගයක් සිදු වෙනවා නම් යම් පූජාවක් සිදු වෙනවා නම් ඒ සියම පූජා කටින් සංස ලැබෙනවා නිසා පින් කටිනේ යඳ මේ පින්වතුන් බොහෝ කරුණු ශ්‍රවණය කරලා තිබෙනවා අද උදෑසන කාලේ ශ්‍රවණය කළා ඒ අවුරුද්දෙත් මේ වගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා ඒ වගේම විහාරස්ථානවල මෙවැනිකම් සිදු වෙනවා එනිසා අප අවස්ථාවේ කටින අනිසංස වෙන්නේ කොහොමද කියන කරුණ පිළිබඳ අවධාරණය කළමින් ධර්මදේශනාව සිදු කරන්නේ බුදුජානක වහන්සේ දේශනා කළා අනුජානම් විකේ වස්සානේ වස්සපගන ඒක විනය ප්‍රඥප්තිය මේ සඳහන් වෙන්නේ මහවග්ගපාලිය කියන විනය ග්‍රන්ථයේහි වස්කායේ වස්සසල වැසිටින්ට කියලා අනුදැන වදාළා. ඒ අනුදැන වැඩෑරීම සම්බන්ධව කතා ප්‍රවෘත්තිය මේ පින්වතුන් දන්නවා. ප්‍රක්‍රියා බුදුජානක වහන්සේ බුද්ධත්වයටපත් වෙලා මේ පෙර වූ විරු මේ ධර්මය
වහවහ දෙව් මිනිසුන්ට දේශනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් දෙන වදාළා. ඒ නිසා විවසයන් පිළිබඳව අවධානය යොමු නොකොට මහා වර්ෂාව වැටෙන කාලේ ධර්මචාරිකාවේ හැසිරුණා භික්ෂුන් වහන්සේ. අනිකුත් ශ්‍රමණ සම්ප්‍රදායන් විශේෂම නිගණ්ඨ සම්ප්‍රදාය. ඒ අය චෝදනා කළා ශ්‍රමණ බව ජෝතිමයන් වහන්සේ වගේ වැසි වැටෙන සමයේ නිල්වන් තනකොළ පාගමින් එවැගේම පණුවන් රමින් ධර්මචාරයේ හැසිරෙනවා කියලා උද්ඝෝෂණ කළා. අපවාද සිදු කළා. වහන්සේ ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේ විනයඥප්තිය පැනෙවුවා. මහා වැසි වැසෙන සමයේ ධර්මචාරාවේ හැසිරෙන්නේ නැව යම් කිසි ස්ථානයකට සුදුසු ස්ථානයකට වස්වසල වැඩ සිටින්නට කියලා. මේ පදනම් කොටගෙන වර්තමාන කාලකවා මේ වස්වශීල ක්‍රමය විකාශයට පත් වෙලා තිබෙනවා. කටිනේ සුන්දරව මේ වගේ උත්සවවල විශේෂාවේ බෞද්ධයන්ට විශේෂ අවස්ථාවක් නවා. කටට පින්කම් මෙයාගෙන් ආරම්භ උනේ ලංකාවේ දූ කියලා සිතෙන තත්ත්වයකටම ඉතිහාසයේ කරුණු සඳහනවා. පින්වත්නි, ඒකට බුදුරජාණන් වහන්සේ යම් කිසි විනය නීතියක් පනවන්නේ ඉන්පස්සේ ඒ වැරද්ද නොවන විදිහට. මේක වැරද්දක් නෙවෙයි, සාලීනව සමාජයේ පැවතිච්ච අදහසට අනුගත කරන. සමහර විට වස් කාලයේ මේ නියමිත වර්ෂා ඍතුවේ රජතුමාගේ ඉල්ලීමක් කළොත් මේක ටිකක් පහු කරන්නට කියලා ඒ රජලිමට අනුගත කියලා බුදුරජාණන් වහන්සේ ආවා. පින්වත් එම ආරම්භ වෙච්ච මුල් දශමය වර්ෂා කාලයේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඉසිපතනේ වැඩ සිටියා. එකම මේ කඨින චීවරයන් පූජා කිරීම සම්බන්ධව ත්‍රිපිටකයේ විශේෂ මහ වග්ගපාළියේහි කරුණු බොහෝ දී සඳහන් වෙනවා. පාවෙලිය භික්ෂුන් වහන්සේලා 39ක් පමණ උන්වහන්සේලා මාර්ගඵලලාභී සෝමු. ඒ වගේම සකදාගාමී අනාගාමී මේ මාර්ගඵල තුනයන් පත්‍රිච්ච සම්වහන්සේලා එතන වැඩ සිටියා. ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැදා කියලා කමඨහන් වරගෙන ඒ වර්ෂාත්වයේහි වස්සල වැඩ සිටින්නට අධිෂ්ඨාන කරගෙන ජේතවනාරාමයට වඩිට පිටත් වුණා. ඒ පින්වත්නි, මුන්වහන්සේලාට පාවේය නගරයේ සිට ජේතවනාරාමයට වඩිට අවකාශය ලැබුණේ නැහැ. අව වැටීමත් සමගම ඒ වස්වසන විලාව තිබෙනවා. ඒ විලාව ඉක්මලා යන නිසා පාවේයක කියන රටෙහි වස්වසල වැඩ සිටියා. වස්වසල වැඩ සිටලා 3 මාසයේ ඇවැමෙන් මහා ධාරානිපාත වැසි වැටෙන කාලේ නැවත ජේතවනාරාමයට වඩින්නට උන්වහන්සේලා පිටත් වුණා. එම පිටත් වෙලා ජේතවනාරාමයට වැඩියා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා සමග සතුටු සාමිචියේ දුනා. ඊට පස්සේ තුවා මේ සිවුරු වහන්සේලාගේ තෙත බරිත වෙලා බොහොම අපහසුවෙන් සිවුරු පරවගෙන සිටියා. අන්න ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මම වස්වසපු භික්ෂූන්ට ඒ පොරවන සිවුරට අතිරේකව තවත් චීවරයක් අනුතන වදාරලා තිබුණා නම් ඒ අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. අන්න ඒ අවස්ථාවේ වස්වසපු භික්ෂේට කටිනට අතුරානට අනුදැන වදාළා.
ඒ කටින පියවරේ වශයෙන් ගන්න තුන් සිවුරෙන් එකක්. තුන් සිවුර කියන්නේ තනිපට සිවුර, දෙපට සිවුර සහ අඳන සිවුර. මේ තුන් සිවුරෙන් එකක් කටිනේ. කටිනේ කියන වචනේ ඇතැම් තැනක සඳහන් වෙනවා රාමුවකට ලී වලින් කරන රාමුවකට කටින කියලා වචනේ භාවිතා කරලා තිබෙනවා. ඒ රාමුවේ තියලා තමයි මේ රෙදි මනන. රෙදි ඒ සිවුර සකස් කරගන්නේ. ඒ රාමුව වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් නොවන කටින කියන වචනේ භාවිතා කළා. කාලයාගේ ඇවෑමෙන් චීවරයට කටින කියන වචනේ භාවිතා වුණා. දැන් විග්‍රහය තිබෙනවා. එය අභිද්දෝපචාරේන ව්‍යාකරණ නීතිය අනුව සත්‍යය කෙනෙක් ස්වභාවයක් ඇමතීමේදී මූලාසනෙන් අවසරයි කියලා අවසර ගන්නවා. ආසනය කියන්නේ මූලාසනය කියන්නේ මුල් පුටුව. ආසනය නෙවෙයි අවසර ගන්න. ආසනයේදී සිටින කෙනාගේ වාඩින කෙනාගෙන් අවසර ඉල්ලගෙන අභිද්දෝපචාරය කියලා නීතිය තියෙනවා. ඒක ව්‍යාකරණ නීතිය. ඒ අනුව තමයි මේ කටින චීවරය සඳහා කටින වස්ත්‍රය සඳහා කටින කියන වචනේ භාවිතාව කියලා තැන් විග්‍රහයක් තිබෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ විදිහට ආරම්භ වුණත් කටින චීවරය සිවුරු පූජා කිරීම ශාසනයේ මුල් යුගයේදී සිවලා තිබුණේ නැහැ. සිවුරු වශයෙන් සකස් කරගත්තේ අත්හැර දාලා කොහේ හරි මිනිඔතල විතාලා එහෙම නැත්නම් ආකාරයකින් ගෙවල් වලින් අත්හරපු විශ් කරලා නැද කවුරු අයිතිකාරයෙක් නැති රෙදි අරගෙන තමයි මේ සිවුර මහලා තිබුණේ මුල් යුගයේ. ඒ විවිධ රෙදි කෑලි සකස් කරලා පඳු පොවර එක සකස් කරගෙන තිබ්බේ චීවරය සකස් කරගන්නේ මගධ කෙතේ ආකෘතිව කුඹුරකදී නියරව ඒ කපල තියෙන ක්‍රමයට තමයි කඩ කපල මහන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අනුදෙන් දාලා එයත් සඳහන් කරන කන්දකේ මහවග්ගපාළියේහි. ඒ නිසා මේ විදිහට සිවුරු පාල චීවරයන් වශයෙන් පහවිතලා බුදුරජාණන් වහන්සේගේ රෝගයක් වැළඳු පොඩි එතෙන්දී ජීවක කියන වෛද්‍යවරයා රාජකීය වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේගේ ශරීරය පරීක්ෂා කරලා බෙහෙත් නියම කළා. ඒ බෙහෙත් නියමකට කලින් සිරිය සියුම් කළා, සැහැල්ලු කළා. බෙහෙත් දීලා මේ විදියට බෙහෙත් නියම කරලා පසුව ශරීරය සියුම් කරලා පසුව බුදුරජාණන් වහන්සේට විරේකයක් ජීවක වෛද්‍යවර විරේකයක් කළා. ඒ විරේකය බෙහෙත් හදලා දුන්නේ බොන්න වල නෙවෙයි මස්නේ නහයට ළඟ තියාගෙන නහය කිරීම. නස්න කළා කියන්නේ මේක සිඹින්න විතරයි තියෙන. ඒකේ ආග්‍රහණය කළාම 30 ගමනක් විරේක වුණා කියලා මහවග්ගපාළියේහි සඳහන් වෙනවා. 30 ගමනක් විරේක වුණා කියලා. තුත්ෙන් ජනන් වහන්සේගේ ශරීරයේ සෙල්ලුයි කියලා කොමසියු මේ වෙන විට පුදුජනන්ගේ ගහපති චීව කියන්නේ දායක කාරකයෙන් සකස් කරලා දෙන සිවුරු පිළිගැනීමක් ශාසනීය ඉතිහාසය තුල සිද්ධ වුණේ නැහැ. අර පාංශුකුලවස් රෙදි වලින් සකස් කර ගන්නා ලද බොහොම කරකශ පොරොසු සිවුරක් තමයි බුදුරජාණන් වහන්සේ පොරවගෙන සිටියේ. ඒ නිසා දැන් ශාරීරිය සිං වෙලා තිබෙන නිසා වෙන ඡන්ද පජ්ජෝත කියන රජතුමාගෙන් වටින වස්ත්‍රයක් ජීවකට ලැබ තිබුණා. ඒ පිළිබඳව කරුණක් දෙකක් සඳහන් කරනක හොඳයි. ඡන්ද පජ්ජෝත රජතුමා කියන්නේ කවුද කියලා බිම්බිසාර රජතුමාගේ රාජකීය වෛද්‍යය තමයි ජීවක. ඒ ජීවකගේ උප්පත්තියත් බොහොම අපූර්ව කතාවක්. ඉතින් මේ ජීවකට පණිවිඩයක් තිබුණා. බිම්බිසාර රජතුමා නියමයක් කරලා තිබුණා චණ්ඩපජ්ජෝත රජතුමාට ප්‍රකාර කරන්න කියලා. මේ වෙන විට නිරංගත රෝගයකින් චණ්ඩපජ්ජෝත රජතුමා පීඩා වින්දාම
තමන්ගේ ඒ බිම්බිසාර රජතුමාගේ නියමයක් ජීවක ශරීරයේ පරීක්ෂා කරලා බෙහෙත් නියම කළා. චණ්ඩපච්චු රජතුමා හරි සැරයි. ඒ නිසා තමයි චණ්ඩ කියන වචනේ භාවිතා කරලා චණ්ඩාශෝක බසේ අශෝක රජතුමා වෙන්නේ චණ්ඩ. බොහොම කෲර රජ කෙනෙක්. ඒ නිසා මේ කුරත්වය ඇති වෙන්නේ සමහර විට මේ රෝගී නිසා වෙන්නත් පුළුවන්. ජීවක ශරීරය පරීක්ෂා කරලා බෙහෙත් හදන්නට උවා මේ ගිතක. ගිතෙල් රජතුමාට අප්‍රියයි. රජතුමා නියම කළා ගිතෙල් භාවිතා නොකොට බෙහෙත් කරන්න කියලා. කුශල අභියෝගයකට මුහුණ පෑවා. ගිතෙල් අත්‍යවශ්‍ය සාධකයක් බෙහෙත හදන්න. ගිතෙල් නොයදා බෙහෙත හදලා රෝගී සුවිත් නැහැ. චණ්ඩපච්චෝත රජතුමා චණ්ඩයි නියම ලංඝනය කළොත් වෙන දේ දන්නවා. ජීවිත පොඩි උපක්‍රමයක් කියතුවා. අනිවාර්යයෙන්ම මේ සඳහා ගිතෙල් භාවිතා කරන්න ඕන. ගිතෙල් භාවිතා කළ බව දැනගත් ශණින් මම ඝාතනය කරනවා. රජතුමාගේ නියෝගයනේ. ඒ නිසා රජුගේ කල්පනා කළා වක්‍රමයක් යොදන්න තමන්ගේ ජීවිතය බේර ගන්න. පින්වත්නි මේ නැකත් ශාස්ත්‍රය කියන්නේ කුමක්ද කියලා දැඩි විවේචනයට ලක් වෙනවා. මේ මහවග්ගපාල විවේචනය කියන්නේ ඒ කොටස කියවහම තේරෙනවා මේ නැකත මේ සමකාලීනව තිබිච්ච ක්‍රමවේදය. සමකාලීනව තිබිච්ච යම් විද්‍යාකල්පයක් උපයෝගී කරගෙන ජීවක බේරෙන්න උත්සාහ කළ රජතුමනි මේ බෙහෙත හදන්න මෙන්න මේ බෙහෙත හදලා මම බෙහෙත් කරනවා මෙන්න මේ වරයක් දෙන්න ඕන. මේ බෙහෙත් හදන්න කොයි වෙලාවෙ රජමාලිගාව එළියට වේද දන්නේ නැහැ. කොයි වෙලාවෙ රාජමාලිගාවට එන්න දන්නේ නැහැ. ඒ නිසා මොනම වෙලාවක රාජමාලිගාවට ඇතුල් වීමටත් රාජමාලිගාවෙන් පිටවීමටත් අවසර දෙන්න. රාජමාලිගාවට ඕන වෙලාවකට කෙනෙකුට ඇතුල් වෙන්න හෝ පිට වෙන්න හෝ බෑ. ඒ නිසා මේ අවසර ඉල්ලුවා. ඒ වගේම තමයි තව අවසරයක් මේ අපි බෙහෙත් හදගෙන ගන්න අමුද්‍රව්‍ය සොයන්න කරන මූලයන් එක මුල් වර්ග ඒව නැකතටම උගුල්ලන්ට ඕන. උගුලන්ට වෙනවා. නිසා මට අවශ්‍යයි හොඳ වේගවත් වාහනයක්. ඒ කාලේ තිබුණා ඊටාම වේගවත් වාහන. ඉතින් අශ්ව කරත්තය වගේම අශ්වයා මේ චණ්ඩපච්චෝත රජතුමාට අරටත් වඩා වේගයෙන් දුවන්න පුළුවන් පුහුණු කරපු ඇතෙක් යදුන 60ක වේගයෙන් දුවනවා කියන වචනේ භාවිතා කරලා තිබෙනවා. ඒ නිසා ඇතා භාවිතා කරන්න රිය වශයෙන් පාවිච්චි කරන්න අවසරයි. අවශ්‍ය සියලු දේවල් දුන්නා. දැන් මොකද කළේ? බෙහෙත සකස් කරලා ගිතෙල් දාලා බෙහෙත කොහොම සකස් කරලා බෙහෙත දුන්න මේ වළඳන්ට ඊට පස්සේ මේ ජීවක දන්නවා තම කෙටි වෙලාවක් ඇතුළත මේ ශරීරේ ක්‍රියාත්මක වෙනවා එකම ඔක්කාර ගතිය එනවා. ඔක්කාර ගතියනකට මර ගිතෙල් රහ දැනෙනවා. ඒ දැනෙන වෙලාවේ අනිවාර්යයෙන්ම අමිතිවරුන්ට නියෝග කරනවා මේ ඉසගසා දාන්න කියලා. මෙයා බෙහෙත දුන්න ක්ෂණයෙම වේගවත්ම ඇත පිට නැගලා නගේ මාර්ගයන් පිටත් වුණා. පිටතලා කිතාම සුළු වෙලාවකදී තතර ගානකදී ඔක්කාර ගතිය ඇති වෙනවත් කම්ම චණ්ඩපච්චෝත රජතුමාට ගිතෙල් රහ දැනුණා. එවලම නියෝග කළා වහම මෙයා අත්දැක කොට ගන්න කියලා. එවන විට යන්තිවල කිවන විට රාජමාලිගාව පිට වෙලා ඔබතුමා අවසර දුන්න නිසා පිට වෙලා ඉවරයි. ඉන්පස්සේ තව රජතුමාගේ තම වේගයෙන් ධාවනය කරන්න පුළුවන් පුජ්‍යලේ කාලී කියලා මෙතන අමනුෂ්‍යෙක් කියලායි භාවිතා කරන්නේ. ඒ කියන්නේ අමනුෂ්‍යෙක් නෙවෙයි. ඒ වකවානුවේ පැවතිච්ච වචන තමයි ඒ වගේ තාම විශ්මිත දේවල් කරන්න පුළුවන් පුජ්‍යලයන්ට භාවිත කරපු ශාස්ත්‍රීය ප්‍රමිතිගත වචනය අමනුෂ්‍යෙක් කාලී කියලා. මෙයා ලව්වා මේ ඇතාගේ හඹාගෙන යන්න අන දුන්නා. ඒ අනුව ජීවක කොහොම හරි අල්ලගත්තා. අල්ලගෙන ජීවක ඊටම උපක්‍රමව පොඩි බෙහෙතක් දීලා මෙයාටත් ටිකක් දීලා ටිකක් එයාගේ ගියක් අඩු කළා. මේ අතරතුරේ රජතුමාට වම් යනවත් එක්කම තාම දැන්
රෝගී සුව වෙලා හරි සැහැල්ලුවත් ශරීරයට දැනෙනවා. දැන් මම මහා භයානක නියෝගයක් නිකුත් කළා. දැන් මෙයා පශ්චාත්තාපයටපත් වෙනවා. ඒ වෙන විට වහාම කැඳවන්ට කියලා නියෝග කළා. කොහොම වුණත් පින්වත්නි දැන් මේ රෝගී සුව වෙනවත් එක්කම කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැති බව ජීවක දාන නිසා ජීවක නැවතත් රජතුමා අභියසට පැමිණියාම රජතුමාට ලැබිලා වටින වස්ත්‍රය සීවෙන රිදි වර්ගය එහි සඳහන් කර මේකේ වටිනකම මොන ආකාරයෙන් වෙනවද කියලා තාම ඉහළම රිදි වර්ග. දැන් වර්තමානයේ උනත් තියෙනවා ඇතැම් රිදි මීටරයක් රුපියල් 40000යි 80000යි ලක්ෂයයි ඒ බඳු මේ පින්වතුන් දන්නවනේ. ඒ වගේ තම වටිනවා. දැන් මෙන්න මේ වටින වස්ත්‍ර යුගය ලැබිලා තිබුණා. දැන් ජීවක කල්පනා කරනවා මේ මට ලැබිච්ච රාජකීය උසස්ම ත්‍යාගය කාටද පිරිනමන්න සුදුසු? මේක පිරිනමන්න සුදුසු බුදුහාමුදුරුවෝ පිට්නිය අපට උනත් වටින දේ ලැබුණොත් අපි දෙන්නේ අපට වඩා වටිනෙකුට. අපට වඩා උසස් කෙනෙකුට තමයි ඒක දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය මේ ශරීරය සියුම් වෙලා ඒ වගේම සැහැල්ලුයි. අනිත් පැත්තෙන් චීවරය තාම ගොරෝසුයි. මේක නිසා මේ වස්ත්‍ර යුගල රැගෙන බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා පූජා කළා. ප්‍රති චීම් පිළිගැනීම වස්ත්‍ර පිළිගැනීම නියම කිරීමක් තිබුණේ නැහැ. විනය නීතියක් පනවලා තිබුණේ නැහැ. අන්න ඒ අවස්ථාවේ තමයි ගහපති චීවරයන් වස්ත්‍රයන් පිළිගැනීම සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කළේ. එතෙන් පටන් මේ දායකකාරකාදීන් සිවුරු පූජා කරන්නට මේ ශාසනයේ පැවැතුණේ වුණා කියලා මේ ඉතිහාස සඳහන් කරනවා. එන්න මේ විදිහේ මේ චීවර පූජාවන් සේ තුල ශාසන ඉතිහාසයේ තුල ආරම්භයේ සහ විකාශයටපත් උනේ පින්වත්නි. මෙහෙම ආරම්භ වෙච්ච චීවර පූජාවන් පශ්චාත් කාලීනව විවිධාකාර විකාශයටපත් වුණා. මේ කටින ඉවර සමය අපේ ලංකාවේ මේ වෙන විට තාම උත්සවශ්‍රීයෙන් සිද්ධ මේ පින්කම උත්සවශ්‍රීයෙන් දැන් මේ විහාරාණි ගත්ත වෙනතට වඩා විශේෂයක් අද ගන්නවා. ඉතින් පින්වත්නි අපි දැන් බලමු කොහොමද මේකේ ආනිසංස වැඩි වෙන්නේ. දැන් මේක චීවර පූජාවස්ස කරා. සිවුරක්. ඒක වස්ත්‍රයක් වෙනවා. කලින් වස්ත්‍රයේ පයි පුජකලේ දැන්ට උනත් බංග්ලාදේශ වගේ රට මේ බංග්ලාදේශයේ මේ සියලු රාජ්‍යයන් පෙරද රාජ්‍යයන් ඔක්කොම බෞද්ධ රාජ්‍යයන් වතුනේ ඒ දේවල් ගියාබෑනේ මේ දේවල් වෙනස අදට උනත් නූල් ගෙනල්ලා රෙදි වියලා කණම් වියලා එදාසේ ඇතුළත රෙදි වියා ඒ වගේම රෙදි මහලා සිවුරු කඩ කපලා සිවුරු මහලා පඳු පොවලා ඉක්මනින්ම සකස් කරගන කණ්ඩායමේ චීවරය තමයි ඒ විහාරස්ථානයේ කටනිසේ පූජා කරන්නේ. අදටත් බංග්ලාදේශී ස්වභාවය ඒකයි. මේ පින්වතුන් වැඩිහිටි අම්මලා තාත්තලා දන්නවා මේ වැඩිහිටියන්ගේ පොඩි කාලේදී ළමා කාලේදී වස්ත්‍රයක් පූජා කරන්නේ. ඒ වස්ත්‍රය කපලා චීවරයක් බවට පරිවර්තනය කරනවා. දැන් ඇතැම් තැන් විහාරස්ථානවල කටින වස්ත්‍රයේ නෙවෙයි චීවරය කටින චීවරය බවට පරිවර්තනය කරන මේක කිසි වැරද්දක් නැහැ. කාලානුරූප විනී ස්වභාව වෙනස් වෙනවා. ඒ වගේම කටින පෙරහැරවල් ඒ වකවානුවේ තුල අලුයම් භාගයේ ඒ කියන්නේ රාත්‍රී 12න් පස්සේ තමයි පිටත් වෙන්නේ වීථි සංචාරයන් කරන්නේ. නමුත් ඇතැම් විට ඇතැම් විහාරස්ථානවල දහවල් කාලේ සන්ධ්‍යා භාගයේ ඉතින් කට පෙරහැරවල් යනවා. ඒකේ වරදක් නැහැ. ඒ විදිහේ ස්වභාවය වෙනස් වෙනවා. ඒක කිසිදු වරදක් විරෝධී ස්වභාවයක් නැහැ. කටන චීවර අර වගේ පෙරහැර කියන දේවල් වලට විනී කර්මයක් නැහැ. කටන චීවරයේ සකස් කිරීමට දුස්සේ සම්බන්ධව තමයි කර්මයන් සිදු වෙන්නේ. සපින්වත්නි දැන් මේ චීවරය හෝ තම වස්ත්‍රය උදෑසන අලුය කාලේ වීථි සංචාරය කරලා සියලුම දායක කාරකාදීන් එක රාශී වෙලා විහාරස්ථානයේට එළිය වැටෙන වෙලාවේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ කොස් ගහේ
කොස්කොලේ නැට්ට පේන වෙලාවෙ තමයි තැනට පැමිණෙන්නේ. ඒක සංඝරත්නයේ වැඩ සිටිනවා. සංඝරත්නය අහනවා. මොකද මේ අද මේ විශාල පිරිසක් පැමිණලා. ඒතර මහා සංඝරත්නයට යම් කිසි දායකාවක් කියනවා අපි මේ වගේ සකස් කළා. ඒක පුරාණ කටන චීවරයක් වශයෙන් කටස්ත්‍රයක් වශයෙන් පූජා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට පන්සල් දීලා ආරම්භ කරලා ඒ කටයුතු සිද්ධ කරන මේක වෙන්නේ. පින්වත්නි අදට දන්නවා පන්සලේ මේ තමයි සියලු දේවල් සංවිධානය වෙන්නේ. එම සංවිධානය වෙලා මේ අහන මොකද කියලා. මේ අහන්නේ සම්ප්‍රදාය තුල කටින වස්ත්‍රය සම්බන්ධව භික්ෂුන්සේගේ දායකත්වයක් කිසිසේත්ම දක්වන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ මොනව කියනවද කියලාවත්. මොනව කියනවද කියලාවත් භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ. ඒ වගානුවේ තුල කටින කියන වචනේ පවා භාවිතා කරන්නේ ඕය කිරීමෙන් මේ පවාරණයෙන් පසුයි. කටින කියන වචනේ පවා භාවිතා කළේ පවාරණයෙන් පසුයි. ඒ සාද මේක වෙනස් වුණා. ඒ වෙනස් වුණත් අල මූල ධර්ම තිබෙන මේ වෙනස් වුණාට විනය වෙනස් වුණාට කුසලයේ අදමක් ඇති වෙන්නේ නැහැ. මේ විදියට ලැබුණට පස්සේ මහා සංඝරත්නයට පූජා කරන්නේ දායකයෝ විසින් මේ ඔය මහරත්නයේ විසින් පොය සීමාවකට ගිහිල්ලා ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ අවම හතරනම ඒ සමග විනය වාක්‍යයන් කියලා එතන සුදුසු සුදුසු සිවුරු හීක සිවුරු දුර්වල සිවුරු ඒ භික්ෂුව තෝරලා මේ මහා සංඝරත්නය විසින් පූජා කරනවා භික්ෂුවකට. ඒකයි විනය කර්ම කළ. එතකොට මේ භික්ෂුවේ චීවරය යරස්ථානට ගෙන මේ වස්ත්‍රය යරස්ථානට ගෙනල්ලා දැන් අර කලින් කී පරිදි කපලම් දායකයෝ එකතු වෙලා මහලා පාවිච්චි කරනවා. පරණ පරික්කාර චෝර කියන පරණ සිවුරු අයින් කරලා තවත් කප්පින්දු තිබෙලා තවත් ගොඩක් විනය කර්මයක් විනය වාක්‍යයේ තියෙන ඒවා විනය වාක්‍ය කියලා තමයි මේක පුරවන්නේ. ඊට පස්සේ අනුමෝදනාව සිද්ධ කරනවා. මේ වගේ විනය කර්ම විනය වාක්‍ය විශාල සංඛ්‍යාවක් කටින චීවරය සඳහා කටින වස්ත්‍රය සඳහා භාවිතා කරනවා. හැබැයි පින්වත්නි වෙනත් දවසක කටින චීවරයේ හැරෙන විට අනිකුත් සිවුරු ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ විශේෂ වූ අවස්ථාවක විශේෂ එකම දවසක තමයි මේ සිද්ධීන් ඔක්කොම සිද්ධ වෙන්නේ. මේ පන්සල තුල තවත් කල්කම කොච්චර මනාව තිබුණත් කිසිවෙකුට මේ වර්ෂය තුල කරන්න සීමාව දැන් ඒක අවසන් වෙනවා. එතන මෙන්න මේ වගේ පින්කම් මේ ආකාරයෙන් සිද්ධ වෙන විට දායක කාරකීන්ගේ සිත නිරන්තරයෙන්ම ශ්‍රද්ධාවෙන් ඉන්නවා. සත්‍යින්ද්‍රිය ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය බොහොම විකාශයටපත් වෙනවා. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය කියන්නේ ඇහැ ඉන්ද්‍රිය, චක්කු කන සෝත කන ඉන්ද්‍රිය, ගාන නහය ඉන්ද්‍රිය, ජීවා දිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ඒව ඉන්ද්‍රියයන්. ඒ ඉන්ද්‍රියන් වලට අතිරේකව ඉන්ද්‍රිය කියන වචනේ භාවිතා කරන ශ්‍රද්ධාවට, වීර්යයට, සද්දීන්ද්‍රිය, සතීන්ද්‍රිය, ඉන්ද්‍රිය, ඒ වගේ පඤ්චේන්ද්‍රිය මේ ආදි වශයෙන් සමාධි, සති ඉන්ද්‍රිය ආදි වශයෙන් මේ ඉන්ද්‍රිය කියන වචනේ භාවිතා කරලා තිබෙනවා. ඉන්ද්‍රිය කියන්නේ ජීවි කියන ස්වභාව. ඒ නිසා මේ ශ්‍රද්ධා කියන උපදේශකය ඊටම ප්‍රබල ලෙස මේ කාල සීමාව තුළ ජනතාවගේ සිත් තුළ බලපවත්වනවා. ඒ වගේම වීර්ය මොන්න තරම් වර්ෂාව වැටුණත්, ඒ වගේම මොන්න වයසට ගියත් අනේ මේ වස් කාලේනේ අපි පින්කම් කරන්නට යන්න ඕනේ. ඒ මන් නොකඩවා දිනපා බුද්ධ පූජාවන් වලට, පොදි පූජාන් වලට, ඒ වගේම ධර්ම දේශනාවන් වලට සමත් වෙන්න කියලා මොන තරම් වීර්යයක් ඇතිද? ඇතැම් උපාසක උපාසවන්ට මේ කොච්චර වයසට ගියත් මේ කටන පින්කමක් කිව්වහම ඒ ඔක්කොම දුර්වලතාවයන්, කායික දුර්වලතාවයන් නැති වෙලා තරම් ශක්තියක් කියන්නේ වීර්යනදී. ඇත්ත වශයෙන්ම මේ කොට තියෙන්නේ මනස. ලෙඩ තියෙන්නේ මේ බර ශරීරයේ තියෙන බර තියෙන්නේ මනස තුල. කය තුල නෙවෙයි, මනස තුල. ඒකට පොඩි උදාහරණයක් අපි ඉදිරිපත් කරන මේ පින්වතුන්ට මේ සංකල්ප කුරණගෙන ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ.
මේ පින්වතුන් හිතන තමන්ගේ ජීවිතේ සතුටුම දායක අවස්ථාව. කෙනෙක් විභාගයකට ඉදිරිපත් වෙලා ඒ විභාගයේ සමත් වෙච්ච දවස. එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන විදිහට රැකියාව ලැබිච්ච දවස. එහෙම නැත්නම් විවාහ වෙච්ච දවස. ඊ දවසේ තරම් සතුටක් සිත තුළට ඇති. සිතේ සැහැංචරද කිව්වොත් සෑල කොච්චරද කිව්වොත් තමට අඟල් දෙකක් තුනක් කුඩින් යනවා වගේ පාවිනවා වගේ තමයි දැනෙන්නේ. සතුටටපත් වෙච්ච හොඳ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙච්ච මුදුන් පමනවාගත්ත දවස සැහැල්ලු වෙනවා. ඒ ස්වභාවය දියුණු කරලා තමයි පින්වත්නි උින් යනවා කියන ධානය ලබනවා කියන தත්ත්වයෙන් ඇති කරගන්නේ. එහෙමනම් පැහැදිලි මේ කය නෙවෙයි බර මනසයි. මනසේ කෝපිය, ලෝභිය, රාගිය, දාහය නැති වෙනකොට මොන තරම් අපි දරදඩ වෙනවද? හරි සෞම්‍ය මිනිසයා මහා කෲර මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒ මොනකද මනස වෛරයෙන්, ක්‍රෝධයෙන් ඉස්මතු වෙලා ගියාම විශාල විනාශ කරනවා. තමන්ගේ ස්වභාවය අමතක වෙනවා. තරුණයෙකුට තරුණකම, තරුණියකට තරුණිකම, අම්මට මව්කම, පියාට පියම අමතක වෙන්න පුළුවන්. මනුෂ්‍යට මනුෂ්‍යකම අමතක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තියෙන කෙලෙස් වල ස්වභාවය නිසා හරි බරක් දැනෙනවා. ඒ බර නැති වෙනවා පින්වත් මේ අප්‍රමාදික සිතවිලි ඇති වෙන විට ඒ කාල සීමාව තුල මේ ශ්‍රද්ධාව, වේය, සති, සිහිය තරම් සිහි කල්පනාවෙන්ද කටයුතු කරන්නේ. භික්ෂුන් වහන්සේලා එහෙමයි, දුත් එහෙමයි. ඉතින් දෙපැත්තම මේ වකවාන තුළ වැඩි තමන්ගේ ජීවිතයේ සම්තව සොයා බැලීම් වැඩි සිද්ධ වෙනවා. විනය සම්බන්ධව ඒ කියන්නේ විනී නීති ධර්මයේ සම්බන්ධව සිද්ධ සමාධිය සිතේ හේතු වෙනවා. ප්‍රඥාව වර්ධනයේ ධර්මයේ සම්බන්ධව කොච්චර ධර්ම දේශනා වලට සහභාගී වෙනවද, ශ්‍රවණය කරනවද, සාකච්ඡා ශ්‍රවණය කරනවද? ඒ නිසා අපි ඉන්ද්‍රිය පද්ධති, මේ කියන ඉන්ද්‍රිය පද්ධති විකාශයට ප්‍රමුදිත භාවයටපත් වෙනවා. එහෙමනම් අනිත් පැත්තෙන් පින්වත්නි ඔක්කොම පිරිස ඒක රාශිය මේ පින්කම සිද්ධ කරන්නේ. දැන් මේ පින්වතුන් දානයක් දෙනවා නම් ඒ තමන්ගේ ගෙදර අය, පවුලේ අයනේ ප්‍රධානත්වයේ ගන්න. නමුත් මේ පින්කමේ එක කෙනෙක් මුල් වෙන්න පුළුවන්. මුල් වුණාට හතර පෙරවි දායක ඔක්කොම හරිය සතුටින් සමගින් එකතු වෙලා මේ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා පරිසම්පත්තිය තියෙනවා. අනිත් එක තමයි යම් කිසි ප්‍රශ්නයක් කොහොම ගැටලුවක් ගොඩ නැගුණාම ඇති වුණාම ඒක විසඳන්නේ කොහොමද? උපේක්ෂා සාගත ස්වરૂපය. හැබැයි වර්තමාන කාලය තුල ඇතැම් කෙනෙක් මේ පින්කමේ ස්වභාවය දන්න නිසා තම පව්කම් වහගන්නයි කියලා මේ පින්කම් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඇතැම් විට මේ කඨින පින්කම ආරවුලුත් ඇති වෙනවා. ඇතැම් පන්සල්වල පින්කම් වල ස්වභාවය නොදන්න නිසා ස්වභාවය තේරුම් ගත්තොත්, පින්කමේ ස්වરૂපය තේරුම් ගත්තොත් මේවා හොඳ අවස්ථාවක් ගොඩනගා ගන්න පුළුවන්. අපේ දුර්වලතාවයෙන් මහා ගන්න. ඒ නිසා පින්වත්නි ආනිසංස ලැබෙන්නේ අපි බොහෝ දේවල් කල්පනා කළාම පැහැදිලි වෙන්නේ පින්වත්නි වෙනදට වඩා මේ පිළිබඳව සිතෙන සංඛ්‍යාව, හිතන වාර ගණන වැඩි. කොච්චර ගැන හිතනවද? මේන කොච්චර හිතනවද? ඒ නිසා මනසේ රැඳෙන සංඛ්‍යාව. ඒ නිසා මොහොතේදී උනත් මේ සිහිපත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් සිහිපත් වෙනව නෙවෙයි. සිහිපත් වෙන්න පුළුවන්. ඒ වගේම ගති නිමිති, ඒ වගේම ප්‍රතිසන්දි සිත ඇති වෙන විට, චුති සිත පහළ වෙන විට ඇති වෙන්න පුළුවන්. නිමිති ඇති වෙන්න. ඒ වගේම ගති කියන්නේ යන තැන ඒ සංගත මනස තුල ගොඩ නැගෙනවා. ඒ නිසා යම් කිසි අකුසලයක් සිද්ධ කරලා තිබුණොත්, අන්න ඒ යට කරන්න මෙය හිතුවක් වෙන. එහෙත් පංචාන්තරීය පාප කර්මයකට අන් කිසි කෙනෙක් ලක් කළා සිටිනොත් ඒක යටපත් කරන්න බෑ. මේ වකවානුවේ තුල පංචාන්තරීය පාප කර්මයන්ගෙන් කෙරෙන්නේ ගිහියෙකුට කරන්න උනොත් සිද්ධ වෙන්නේ රීම පියාමරීම කියන දෙවි. බුදුන්ගේ ලේසදම රහතුන් වහන්සේලා සදෝ ඒවා සංඝ බේදී හෝ ඒ කරන්ට ඒ ගිහියෙකුට අවස්ථාවක් වෙන්නේ නැහැනේ. දැන් බුදුජානක ජීවමාන නැහැනේ. වෙන්නේ නැහැ.
නිසා යම් කිසි කෙනෙක් මේ විදිහට පංච අනන්තරීය පාප කර්ම කියන මව බැරිම හෝ පියා බැරිම එමෙ නැත්නම් යම් කිසි කෙනෙක් පංච අනන්තරීය පාප කර්මයක කළා තිබුණොත් අනිවාර්යයෙන්ම එය සිහිපත් වෙනවා මැරෙන මොහොත. ඒක අකුසලයක්නේ. ඒ අනුව නරකයේ උප්පත්තිය ලබනවා. නිමිති සම. පින්නේ දැන් අටාවේ සඳහන් කරනවා මේ පංචානන්ද දැන් අපි කියනවා යම්කිසි අකුසලයක් හෝ කුසලයක් සිද්ධ වීමේදී වෙන්න ඕන අපි දැනගන්න ඕන සතේ බව දැනගන්න ඕන පණ තියෙන බව දන්නවා මැරීමේ චේතනාව තිබෙනවා මරන්න ඕන මේ අවස්ථා පහසු කරනවා. එම වෙනවා මෙන්න මේ විදිහට ඔබ කල්පනා කරා. යම්කිසි කෙනෙක් මොනවා ගලක් වීසි කරනවා. එතනදලා එහෙම නැත්නම් වෙඩි තියනවා. වෙඩි තියුවා තවසත් යනකට ආරංචි වෙනවා. ඒ තියපු කෙනා මව හෝ පියා හෝ මැරිලා කියලා. මෙයා සහභාගී වෙලා මේ ඔක්කොම සියලු කටයුතු සිදු කරනවා. මෙයා දන්නේ නැහැ තමන්ගේ අතින් මේ ඝාතනය වුණා කියලා. මෙයා දන්නේ නැහැ. මෙයා තමන්ගේ රාජකාරී මේ වශයෙන් කළ යුත්තක් ඒ සිද්ධ කළ තියෙන්නේ කිසිසේත්ම මෙයා දන්නේ නැහැ. ඒක මැරීමේ චේතනාවක් තිබුණේ නැහැ. අන්න ඒ වෙලාවේ ඒ ප්ලයාගේ මව පොගා මැරලා තියෙන්නේ ඒක පංචානන්තරී පාප කර්මයක් වෙනවද නැද්ද? නේද? වෙනවද නැද්ද? මේ පින්වතුන් යම් කිසි උත්තරයක් තිබෙනවනේ. මේ පින්වතුන් හිතනවා වෙන්නේ නැහැ කියලා. නමුත් අටුවාවේ සඳහන් කරන ටීකාවේ සඳහන් කරන වෙනවා කියලා. ඒ කොහොමද වෙන්නේ? දැන් මේ පරීක්ෂණයක් කරගෙන ගිහලා අවුරුදු 2-3 වෙන්න පුළුවන්. කොහොමද ආරංචි? එයාට ආරංචි මගේ අත්තරද්දකින් තමයි මේ සිද්ධ වුනේ. මගේ අත්තරද්දකින් මේ සිද්ධ වුනේ. හැබැයි මේක තියෙන තව ප්‍රශ්නයක් මතුවෙනවා. මම ඒකට ඒ උත්තර දෙන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද පින්වත්නි? එතෙන් පටන් තමන්ගේ මව පියා සම්බන්ධව දරුවෙකුට වෙන ස්නේහය, ඒ බැඳීම බුරා හදවතෙන් නගිනවා. අනේ මම මොන්න පවක්තලේ කියලා. මේ සිත නිතර සිත තුල රැව් පිරෙව් දෙනවා. එනිසා මරණ මොහොතේදී මේ අකුසලයේ සිහිපත් වෙනවා. ඒක පංචානන්තරීය පාපයක සිහිපත් වෙනවා. ඒ නිසා ඔය චුතිසිතයි චුතිසිත පරිසුදු වීම දුගතිය. ඒක මේමයි වෙන්නේ. ඒ නිසා පින්වත්නි කටිනේ කියන දේ වෙන්නේ මේ දෙන පූජා කිරීමේ නෙවෙයි තමන්ගේ සිත තුළ නිරන්තරයෙන්ම රැව් පිරෙව් දීමේ ස්වභාවය වැඩි වීම නිසා පංචානන්තරී පාප කර්මයක ලක් නොවිච්ච කෙනෙක් වෙනත් යම් අකුසලයක් සිද්ධ කරලා තිබෙනවන ඒක යටපත් කිරීම. මේ යටපත්ම කියන්නේ ඒක ඒ දේවල් ඉස්මතු නොවි මේ පින්කම සිහිපුරුවා. කර්මය කියන එක හරිය විශේෂයි. මහා විභංග කම්ම විභංග සූත්‍රයේ දේශනා කරන කුසල කළ අය සුගතිගාමි වෙනවා. අකුසල කළ අය දුගාමි වෙනවා. කුසල් කළ අය දුගතිගාමි වෙනවා. අකුසල් කළ අය සුගතිගාමි වෙනවා. පින් කරපු කෙනෙක් අපි හිතනවා සුගතිය උප්පත්තිය ලබනවා. ඒ වගේම පින් කරපු කෙනෙක් ඇතැම් විට දුගතිය උපදින්නත් පුළුවන්. ඊට හේතුව තමයි අර ආසන්න කර්මය. ඒ වගේම පව් කළ කෙනෙක් වුණා ආසන්න කර්මයක් මෙන්න මේ පෙරාත්මික හරි කරන ලද කුසලයන් සිහිපත් වුණොත් සුඛිගාමී වෙනවා. නමුත් අර කරන ලද බරපතල කුසල නිසා සුගතියෙහි ආත්මභාවයේ දුක් පීඩා විනවා එක්කෝ ඒ සැප තියෙන ස්ථානෙක බැරි වෙන්න පුළුවන්. මේ කර්මයේ පිළිබඳව නොසිතිය යුතුයි බුදුන් දේශනා කරන කර්මශීල. මේ පින්ගතුන් ඒවා අනබීතින් ඇති කරගන්න පොම දහා ජීවත් වෙන්නේ අද බොහෝ අය තන බීතින් ඇති කරගන්නවා අස්තන බීතින් ඇති කරගන්නට අවශ්‍යතාවයක් නැහැ. සත්පුරුෂ විදියට කුසලවන්තව ජීවත් වෙනවා. පෘථජනිය වශයෙන් අපේ සිත් තුළ කෙලෙස් ඇති වෙනවා. වෛරය, ක්‍රෝධය ඇති වෙනවා. රාගය සිතිවිලි ඇති වෙනවා.
ඒ වගේම ලෝභ සහගත සිතිවිලි ඇති වෙනවා. මේව බුර පුරා පින්ගත් අපි ඒවට ඉස්නොවි ඒ දේවල් වලට ඉදිරියට යන්න නොදී වළක්ව ගන්නවා. අපේ සංවර භාවය, සත්පුරුෂ භාවය, නැනවත් භාවය අපි ළඟ තියෙනවා. අපි සත්පුරුෂයෝ. ඒ නිසා අපි ඒවට බය වෙන්නේ නැහැ. ඉතින් පුතංජනය වශයෙන් මේ දේවල් නිසා පින්වත්නි මේ ආනිසංස ලැබෙන්නේ තමන්ගේ සිතේ ශ්‍රද්ධාව එවැගේම සිතේ ඇති වෙන පැනසර භාවය ප්‍රඥාව ධර්මයේ පිළිබඳව මනාවට හිමක් තුලින් ආනිසංසයන් වැඩි වීමට හේතු වෙනවා. ඒ නිසා අනාගත හාමුදුරු කතා ප්‍රවෘත්ති ප්‍රකට දෙයක් අපදාන පාළිය සඳහා අපදාන පාළියේ ඒම වෙනත් පූජාවන් කරලා ආනිසංස ලැබුත් කතා ඕන තරම් තියෙන අපදාන පාළිය. ඒ දේවල් පින්වත්තුවක් නොපැතුවක් ලැබෙනවා. දැන් මේ වගේ කඨින පින්කමක් කරන විට අපි කලින් සඳහන් සියලු දෙනා ඒක රාශී වෙලානේ කරන්නේ සාමූහිකත්වයෙන්. ඒසස් පිරිවර සම්පත්තිය, පරිවාර සම්පත්තිය ලැබීමට ඒක හේතුවක් වෙනවා. ඒවා අපි ලැබුවත් නොලැබුවත්, පැතුවත් නොපැතුවත් ඒව ලැබෙන්නේ ඒක අනුරූප ගහක ලැබෙනවා. ආහාර තුලින් කැම බීම අනුරූප විපාක. අපි මේ දේවල් නෙවෙයි පින්කම කරලා බලාපොරොත්තු වෙනවා. මේ චරමරවල නිසුවයි ජාතිය මරණය කියන දේවල් වලින් ඔක්කොම තුරන් කරලෝ මේව නැති නිර්වාණ සුවය. ඒ නිසා මේ කඨිනානිසංසය ප්‍රතිඵලය තමයි නිර්සුවි සාක්ෂාත් කරගන්න හේතුවක් වෙනවා. මේ හේතුවක් වෙනවා. තවත් පින්කම් අතරික පින්කමක් බවට පරිවර්තනය වෙනවා. ඒ සාද දවස් ගැන මේ මාස 3 ගැන කල්පනා කරන විට අප මොනතරම් සතුටක් ඇති වෙනවද? චෛත්‍යයක් ගොඩනගාගෙන ඇවිල්ලා පොත් පළඳපු දවස වගේ තමයි කටින චීවරය හෝ වස්ත්‍රය පූජා දවස. දැන් ඒ දිහා බල සතුටු වෙනවා. හරි අපූර්ව සතුට. වෛරයේ ක්‍රෝධය අපි මේ කාල තුල අපි යටපත් කරගත්තා. ඒ වගේම කොම සාමූහිකව කටයුතු සිදු කළා. ඒ වගේම තමයි අපි දහදිය මහන්සිය උපයාස අපිට දේවල් හැකි පමණින් අපි පරිත්‍යාගයන් සිදු කළා, කුච්ච කළා. මේ අපූර්ව දර්ශනය සිත තුළට නැගින විට සිතේ ඇති වෙන්නේ අප්‍රමාදී සිතවිලි. අප්‍රමාදී සිතවිලි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය අප්‍රමාදේන සම්පාදේත නොපමාව රැසන. අප්‍රමාද කියන්නේ සිත පළල් වෙන ස්වභාවය. සිතේ සතියෙන් යුක්තකමයි, සිහියෙන් යුක්තකමයි. එහි විරුද්ධ වචනේ ප්‍රමාදයයි. ප්‍රමාදිනකට හිත හැකිලෙනවා. හිත හැකිලෙන ප්‍රමාදයටපත් වෙන. දැන් බලන්න. දැන් මේ පින්වතුන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒදී ඒ වෙලාවෙ ඉෂ්ට වෙන්නේ නැති වෙන විට සිත දූෂ්‍ය භාවයටපත් වෙනවා. අයි කාමත් ප්‍රමාදයි. දැන් දර්ශනා වුණා පටන් ගන්න මේ වෙලාව තියෙන්නේ නැහැ. එන්නේ නැහැ. තව පරක්කුයි. වහින්නත් වෙනවා. මේ විවිධ හේතුන්ගෙන් අර වෛරය පුර නැගෙන ද්වේෂය ඇති වෙනවා. හේතුන් ද්වේෂය. ඒ නිසා පුණත් යමක් තමන් බලාපොරොත්තු විදිහට ඉෂ්ට සිද්ධ වෙනකට සිත පළල් වෙනවා. අප්‍රමාද වෙනවා. නිවැරදි අන්න ඒ වෙලාවම කුසලයේ ඇති වෙන්නේ. ඒකට කුසලය කියලා. දැන් පමාද කියන ප්‍රපේන වචනය සංස්කෘත වචනය. පාලි වචනේ පමාද. මේ වචන සිංහල පාලි ආදී මේ පෙරදිග භාෂා ගොඩක් ධාතු මූලික භාෂා. ධාතු මූලික භාෂා. එනිසා පමාද කියන්නේ පමාද කියන වචනේ හැදිලා තියෙන්නේ මද ධාතුවේ. සංස්කෘත කියන්නේ මද ධාතුව. හැබැයි ඉංග්‍රීසියෙන් ලියන්නේ මේකමයි මෑඩ් කියලා. ලියන්නේ MAD. ඒ කියන විදියටම ශබ්ද කළොත් මේ වචනේ මත් කියලායි කියවෙන්නේ. මත්. ඉතින් මෑඩ් කියන්නේ පිසිස විකාර වෙච්ච මිනිස්සු කියන එක. උමතු ස්වභාවයකටපත් වෙච්ච කෙනා කියන එක. මේ ඉංග්‍රීසි විවරණය අසම්පූර්ණ විවරණයක්. නමුත් මේ බුදුහාමුදුරු දේශනා කළ මේ වචනේ මොනතරම් පැරණිද? ඒ වචනේ අපමාද කියන්නේ මේ වෛරී ක්‍රෝධයේ තොරව සිතෙහි සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරන වෙලාව. ඒ වෙලාවේ තමයි කුසල් ලැබෙන්නේ. එහෙමනම් සිහි කල්පනා යුක්ත වෙලාව අපමාදයි. අපමාද තුල කුසලය තියෙනවා. සත්‍යය. එනිසා පින්වත්නි මේ වෙලාවේ මේ පින්වත්තුන්ට අප්‍රමාදී සිතිවිලි ඇති වෙන්න පුළුවන්. මේ පැයක් ගත වුණා.
මේ පැයකදී හෝ විනාඩි 5කදී හෝ විනාඩි 10කදී හෝ සතුටක් ඇති වෙන්නේ. මේ පින්කම් කටට පින්කම් කරන අප්‍රමාණ සතුටක් ඇති. ඒ අප්‍රමාණ සතුට ඒ කුසලම ප්‍රබල කුසලයක්. කුසලයේ තුලින් අපට ආරෝග්‍යයට කුසලං උත්තං නිරෝගී සුවයට කුසල් කියනවා. කෝසල සම්පූර්ණට හේන කුසලං උත්තං දක්ෂතාවයට කුසල් කියන. ඒ වගේම අපි අකුසලයන් යටපත් කළ චලනය කළ විද්වංසදී නැති කිරීමට කුසල් කියනවා. එසා මේ අවස්ථා තුනම ඉෂ්ට සිද්ධ වෙච්ච මොහොත. අපි හැම කෙනෙක් මනස බොහොම සංවරශීලීව ඇති කරගත්ත මොහොතක් බවට පරිවර්තනය වෙනවා. මේ නිසා ප්‍රමාණ කුසලයක් අත්පත් වුණා. ප්‍රමාණ කුසලයේ තුල අපට නිරෝගීකම ඇති වෙනවා. මේ දේවල් අනුරූප විපාක සිද්ධ කරන විට මේ දේවල් තියෙනවා. පින්වත්නි, එදෙන් අපි දන්නවා යම් කිසි කෙනෙක් අධික ලෙස තමන්ගේ සීමාවන් ඉක්මන් ගිහිල්ලා පැණි රස දේවල් කමින් ප්‍රාර්ථනා කරනවා, කමින් ප්‍රාර්ථනා කරනවා, මට දියවැය රෝගයක් නම් එපා, වැළඳෙන්න එපා කී කනවා. මේක කොච්චර ප්‍රාර්ථනා කළත් ඒක වෙන්නේ නැහැ. එහෙමනම් ප්‍රතිපත්තිය වෙන්න ඕනේ අරගන්න. ඒ ප්‍රතිපත්තිය තමයි ඒ රෝගේ නිවන වෙන්නේ. සමික ප්‍රාර්ථනා කරාට පමණක් වෛරය ක්‍රෝධිය මේ පාතරයට ගිහිල්ලා ඒව සම්මනය කරගන්නයි කියලා හිතාගෙන මේ දේවල් සිද්ධ කරනවා. හැබැයි ඒ වෛරය ක්‍රෝධිය නතර කරගන්න පුළුවන් ස්වභාවයේදී මේ කුසලයේ ස්වභාවය අවබෝධ කරගන්න. කෙනෙක් තවත් හිතෙනවා තමන්ගේ මහා මුළු වකවණු අවුරුද්දේම පව්කම් කරන්න. වැරදි ක්‍රියාවන් කරලා කටින පින්කමකින් පව් වහ ගන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පවිනි වැලකී ජීවත් වෙන එක තමයි පින්කම වෙන්නේ. දැන් කෙනෙක් පුළුවන් අපි කියමු කුඩු ළඟ විශාල ප්‍රශ්නයක්. මත්පැන් විශාල ප්‍රශ්නයක්. මේ වගේ ජාවාරම් කරන, ව්‍යාපාර කරන කෙනෙක් දිගින් දිගටම මහා බුදස් කළ මහා චෛත්‍යයක් පන්සලක් හදනවා. මේ පන්සල මේකද වඩා වටිනේ අර තමන්ගේ ජාවාරම් ක්‍රියාවෙන් අයින් වෙන එකද. උන්වහන්සේ දේශනා කළා ප්‍රමහත්වර්බයි සූත්‍රයේ අන්නර ක්‍රියාවෙන් වැළකී ජීවත් වෙන එකෙන් තමයි පින් සිද්ධ වෙන්නේ. එනිසා පින්වත්නි, පින් ඇති වෙන්න පිනේ ස්වභාවය, පිනේ කුසලයේ ස්වභාවය පිළිබඳව අවබෝධයකින් කටයුතු සිදු කරන්න ඕනේ. එමනම් මේ අවස්ථාවේදී ආනිසංස ලැබෙන විදිහේ ඓතිහාසික පුණ්‍ය ක්‍රියාවකට මේ සහභාගී මේ පින්වතුන් මේ චාරිත්‍ර ධර්මයක් සිද්ධ කරන එක පැත්තකින් මේ අනාගත සංරක්ෂණය වෙනවා. පින්වත්නි, වර්තමානයේ රැකුණොත් තමයි අතීතයේ රැකෙන්නේ, අනාගතයේ රැකෙන්නේ. වර්තමානයේ නොරැක අතීතේ කවදාවත් රකින්න බෑ. ඒ වගේම අනාගතයේ රැකෙන්නේ නැහැ. වර්තමානයේන යාපෙන්ති, වර්තමානයෙන් තමයි යැපෙන්න ඕන. නිවැරදි ලෙස බුද්ධානුසාර බුදුහාමුදුරු දේශනා කළ ආසනාව අපි පිළිපදිනවා නම් තමයි අපි අතීතයේ උරුමය රැකෙන්නේ, අනාගතයේ රැකෙන්නේ. නිසා පින්වත්නි, වර්තමානයේ වැරදි ක්‍රියා තුළින් මේ දේවල් රැකෙන්නේ නැහැ. ඒ නිසා නිසිසේ පින් සිද්ධ වෙන විදියට මේ සීල කටයුතු සිදු කර ගන්න ඕන. ඒ දේවල් මේ අවස්ථාවේදී මේ පින්වතුන් ඒ ආකාරයෙන් සිදු කරලා අප්‍රමාණ සතුටකින් මේ ජීවිතය. ඒ නිසා පින්වත්නි, අද මේ ශ්‍රී විජය මංගලාරාමස්ථානයේ කඨින පින්කමේ මූලිකත්වය දැරුවේ අශෝක රාජකරුණා මහත්මයා, සාමා රාජකරුණා මහත්මිය, විශ්ව ඒ පුතණුවන් සහ ක්‍රිස්නී දියණිය, මේ පවුලේ හැම දෙනා. ඒ පින්වතුන් ප්‍රධානයි. ඒ වගේම අනිත් ඔක්කොම සහභාගී. මොනතරම් අනත්වේ ගත්තත් සතුටු වෙන්නේ නැත්නම් නිවැරදි ලෙස මේ ප්‍රධානත්වයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙකුටම මේ ලෝභ ද්වේෂ මෝහයන් ස්වરૂපය අවබෝධ කරගෙන කටයුතු සිදු කිරීමේ ආනිසංස හැම කෙනෙකුටම ලැබෙන. ඒ නිසා පින්වත්නි, මේ පින්වතුන් අර අපේ හාමුදුරුවෝ සඳහන් කළ විදිහට මේ පින්වතුන් මේ පින්කමේ ස්වභාවයන් නිසිසේ අවබෝධ කරගෙන ප්‍රධානත්වය අරගෙන කටයුතු සිදු කළ අප්‍රමාණ කුසලයක් අත්පත් වුණා. මේ අප්‍රමාණ කුසලයේ බලාපොරොත්තු වන්නේ අශෝක රාජකරුණා මහත්මයාට, සාමා රාජකරුණා මහත්මියටත් අද සිදු කිරීමට, ඒ වගේම විශ්ව ඒ පුතාගේ ක්‍රිස්නී දියණියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ආශිර්වාද කිරීමත්, අප්පු මහත්මියත්, එම්.එම්.
ලොකු බණ්ඩා මහත්මයා, සසිල්කා ඉදිරිවීර මහත්මිය, හේමලතා රාජකරුණා මහත්මියගේ ඒ දෙපාර්ශ්වයේම දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා සිටීම. ඒ නිසා පින්වත් මේ පින්කමේ තරමුණක් තමයි තමන් නමින් පරලොවපත්වන්ට දුණු ශ්‍රම ඥාති වර්ගය සිහිපත් කළ පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම. මෙතෙක් අප විසින් චරිත කරගල දසිල කුසලාන් සංසංග බලයෙන් ඒ පින්වතුන් නමිනුත් මේ පින් නමිනුත් පරලොවපත්වන්ට දුණු ශ්‍රී ඥාති වර්ගය මේ පින් අනුමෝදන්ව එයාගේ භවගාමී ජීවිත සාර්ථක කරගනිත්වා උතුම් අමාමහා සුව සාක්ෂාත් කරගනිත්වා සාදුකාරය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි විහාරාති වැඩ සිටිමින් විශාල ශාසනික අභිවෘද්ධිය සිද්ධ කළ පුදුවේ පියරත්න නායක හාමුදුර පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම. ඇත්ත වශයෙන්ම මකුළුදුවේ පියරත්න නායක හාමුදුර කියන්නේ මේ රට හිටිය ව්‍යක්ත දේශකයෙක්, ව්‍යක්ත ලේඛකයෙක්, ඒ වගේම භික්ෂු ආරක්ෂා කරගන්මින් වැඩ මහත්තර නමක් විශිෂ්ට සේවා සිද්ධ කළ ස්වාමීන් වහන්සේ නමක්. නිසා උන්වහන්සේලාගේ ජීවිත අනුස්මරණය කිරීම පමණයි ජීවත් වෙලා සිටින කාලයේ පුරාම ශාසනික වශයෙන් අප්‍රමාණ කලයක් අත්පත් කරගත්තේ. එනිසා ඒ පින්වල ශක්තියෙන් උන්වහන්සේට නිර්වාණ ශ්‍රී සාක්ෂාත් වේවා කියලා පුණ්‍යානුමෝදනා සිදරනවා. ඒ වගේම අපවත් වී වදාළ මාවැල්ලේ සදස්සහිමි අත්උදා වේරල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හිමිවරුන්ට අනුමෝදනා සිදු කරනවා. උදා වේරාවල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුප්‍රකට දේශකයෙක්, ලේඛකයෙක්, මහාහාමුදුර නමක්. ඉතින් උන්වහන්සේලාගේ ජීවිතය අපි පින් අනුමෝදන් නොකළත් උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කිරීමෙන්ම එය පිනක් බවට පරිවර්තන වෙනවා. වත් අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ විහාරස්ථානයේ ආධිපත්‍ය ධර්මයි මහත් සේවාව සිකරන සද්ධර්ම කීර්ති ශ්‍රී දියපත්තුගම සුමන්ද නායක හාමුදුරුවෝ වයෝවෘත්තයේ පසු වෙන්නේ. උන්වහන්සේ බොහොම සැහැල්ලුවෙන් භික්ෂුත්වය ආරක්ෂා කරගනිමින් ජීවත් වෙන මහතෙරුන් වහන්සේ නම්. ඒ වගේම උන්වහන්සේ සතුටින් තමන්ගේ ශිෂ්‍ය බලාදීන්ට කටයුතු පවර අධීක්ෂණය කරමින් කටයුතු සිදු කරනවා. අතික ලොකු හාමුදුරන්ට නිරෝධ සුව චිරජීවනයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. වගේම තමයි මේ විහාරාධිකාරී රාජකීය පඬිත් ශාස්ත්‍රපති ගතාරේ සුමන රතන හිමියන් තරුණ යතිවරයෙක්, මහන්සේ උතෙක්, වගේම ලේඛකයෙක්, මේ සමාජයේ හොඳට කටයුතු කරන තරුණ භික්ෂුවක්. ලංකාවේ භික්ෂුන් වහන්සේලා ලක්ෂ ගණනක් සිටින අල්පයි, අහස් ගණනක්. එය 70 ඉක්මවන්නේ නැහැ, 40 ඉක්මවන්නේ නැහැ. නිසා උන්වහන්සේත් යතිවරයෙක්. නිසා උන්වහන්සේගේ තරුණ ජීවිතය උන්වහන්සේලා ඇතුළු කොට ඇති මේ භික්ෂුන් වහන්සේලා සේවාව සිදු කරන්නේ අමාරු දුෂ්කර වූ පැවිද්ද ශාසන භ්‍රමචර්යාව තුළ ජීවත් වීම කටයුතු කරන උන්වහන්සේලා ඇතුළු මහ සංඝරුවන් මේ වැඩවසන භික්ෂුන්සේට නිරෝගී සුව ජීවනයේ පිණිස මේ පින් හේතු සනා වේවා කියලා. ඒ වගේම මේ මාස 3 පුරාම අද දවසේ පුරාමත් විවිධාකාරයෙන් අපකාර කළ, ඒ වගේම මේ පින්කම් දිහා බලලා සතුටු වෙච්ච හැම කෙනෙකුටම අපේ මේ අයිසික කුසල ධර්මයේ හේතුවෙන් එයට නිරෝගී සුව චිරජීවනය ලැබේවා. ඇයගේ සියලු කටයුතු සාර්ථක වේවා. අවසානයේ උතුම් මහා නිවන් සුව සාක්ෂාත් වේවා කියලා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම දේශනා ශ්‍රවණී කිරීමෙන් ලබන සිල් කුසලානි සංසයන්ගේ බලයෙන් හැම කෙනෙකුටම තුම් අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවයි අතෝ නිබ්බානං පත්ති මිනාචේ නිජ්ජතු.